හායි ගයිස් ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා ජානස් මගේ ජර්නල් YouTube චැනල් එකට. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අපි කොහෙද යන්නේ කියලා. මේ තමයි ඉතින් මගේ අවුට්ෆිට් එක. අපි බලමු මොනවද වෙන්නේ කියලා. අපි නෑදෑ බලන්නයි කියලා. අපි අඹේවලට තමයි ඉස්සලාම යන්නේ. මේ අඹේවලට යන පාරේ තියෙන ලස්සන view එක. ඒ කියන්නේ එක මාරම ලස්සනයි. මේ අඹේවල ෆාම් එක ඇතුලේ බලන්න හරිම ලස්සනයි. හරිම ලස්සන view එකක් තමයි තියෙන්නේ. මේ වෙලාවේ එයාලා කෑමට රිලීස් කරනවා. බලන්නකො එයාලා යන විදිහ දුවගෙන යනවා. මේ පරිසරය තනිකරම කොළපාට ලෝකයක් කිව්වොත් කොළපාට වලින් පිරිච්ච ලෝකයක් කිව්වොත් මම හරි ඒ තරම් හරිම ලස්සනයි. හරිම නිස්කලංකයි. ඒ වගේම හරිම සීතලයි. නුවරඑළියනේ ඉතින් සීතල නොවිත් බෑනේ. හරිම ලස්සනයි. මේ තියෙන්නේ අඹේවල ෆාම් එකට යන රෝඩ් එක. අපි ගිහින් එද්දි තමයි චූටි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තේ. ඒ නේචර් එක, ක්ලයිමේට් එක මාරම කම්බිනේෂන් එකක්. බලන්නකෝ. අපි දැන් පට්ටිපොලට යන්න තමයි යන්නේ. මගේ යාළුවා තමයි හිටියේ. මේ තමයි පට්ටිපොලට යද්දි අපිට මඟ හම්බුණ ලස්සන ප්ලේස් එකක්. ඒ ලස්සන ප්ලේස් එක ඉතින් අපිට මිස් කරගන්න බැරි නිසා අපි එතන චුට්ටක් නවත්තලා චූටි ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඔය හිටියේ මගේ යාළුවා. එයා තමයි මගේ ට්‍රැවල් පාර්ට්නර්. අපි ඉතින් ඔන්න දැන් පට්ටිපොලට ආවා. පට්ටිපොල කියන්නේ ලංකාවේ තියෙන උසම රේල්වේ ස්ටේෂන් එක. බලන්නකෝ ඉතින් හරිම ලස්සනයි. මේ ප්ලේස් එක නම් පට්ටිපොල කිව්වත් කවුරුත් නොදන්න විදිහක් නෑ. හැමෝම දන්න ෆේමස් ප්ලේස් එක. බලන්න එතන view එක එතන ලස්සන ගහක් තියෙනවා. ඒ ගහ පිහිටලා තියෙන්නේ හරිම අමුතු විදිහකට. ඒක ගොඩක් ස්ප්‍රෙඩ් වෙලා තියෙනවා. හරිම ලස්සනයි. එතන ඉතින් අපි චූටි ලස්සන ක්ලිප්ස් ගත්තා. ෆොටෝස් ගත්තා. බලන්න ඉතින් ආවත් එතන ලස්සන. මේ දවස්වල වතුර අඩුයි වගේ. ලස්සන වතුර පාරක් ගලාගෙන යනවා. නේෂයකට හානියක් නොකර ඒ දේවල් රස විඳින්න අපි පුරුදු වෙන්න ඕනේ. එහෙනම් මං අදට මගේ බ්ලොග් එක ඉවර කරනවා. ආයෙමත් අලුත් බ්ලොග් එකකින් හම්බෙමු. ඔයාලා මගේ channel එක subscribe කරලා like කරලා මට පොඩි support එකක් දෙන්න.